අපේ සෙකන්ඩ් ඇනිවර්සරි එකට කේක් එකක් හදන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. මම තෝරගත්තේ හරිම සිම්පල් ඩිසයින් එකක්. මං කලින් මේ ඩිසයින් එක try කරලා නැහැ. එහෙනම් අපි කේක් එක හදමු. Yay! I did it! This is the final look, guys. මං හදපු කේක් එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්න. Hi guys. Welcome to Hiru and Kavi. අපි දැන් රෙඩි වෙලා ඉන්නේ පොඩි ගමනක් යන්න. මම උගලන්ට කිව්වනේ කේක් එක හැදුවෙත් අපේ පොඩි ස්පෙෂල් දෙයක් සෙලිබ්‍රේට් කරන්න කියලා. ඉතින් අපි ඒකට පොඩක් එළියට යන්න හදන්නේ. ඉතින් අපි ඔයගලන්ට පෙන්නන්න අපි කොහෙටද යන්නේ කියලා ඔයගලන්ටත් එතන ගොඩක් වටි මම හිතන්නේ. අපි ඉතින් මේක plan කරේ ළඟදී කියන්නේ ලොකු දවසක් නැතුව ඉක්මනට plan කරා. අපි ඉතින් ගිහින් බලමු මොන වගේද එතන ඔයගලන්ට සමහරට ආසයි තේතෙන් යන්න. අපි යන්න plan කරන් හිටියේ ඇත්තටම දවල්. හැබැයි අපි ගෙදරින් යද්දි හවස 4 වගේ වුණා. ට්‍රැෆික් එක අපිට 2 hours වලටත් වඩා ගියා. ඒ නිසා අපි හිතුවා ඩිනර් අරගෙනම යනවා කියලා. බැංකොක් හවුස් කියන මේ ප්ලේස් එක තමයි අපි තෝරගත්තේ. ඇත්තටම අපිට තේරුණ විදිහට මේගොල්ලෝ පරණ ගෙයක් රෙස්ටුරන්ට් එකක් කරලා. හැබැයි එතන තිබ්බ vibe එක නම් so good. අපි මේක highly recommend කරනවා ඔයාලත් යන්න ඉන්නවා නම් මේ පැත්තට. Thai කියන්නේ one of my favorites. ඉතින් අපි බලමු ඒගොල්ලන්ගේ මෙනු එකේ මොනවද තියෙන්නේ කියලා. අපි දැන් ඇවිත් තියෙන්නේ ඩිනර් එක ගන්න බැංකොක් හවුස් කියලා රෙස්ටුරන්ට් එකේ. මෙහෙම තැනකට ඇවිත් නෑ. හරිම ෂෝක්. කඩේ ලොකුවට සෙනගත් නෑ. ඒ කියන්නේ ඒක ගෙදරක් ඇත්තටම නිකන්. ඔව්. ගෙදරක් තමයි රෙස්ටුරන්ට් එක හදලා තියෙන්නේ. වයිබ් එකක් ඇවිල්ලා බලන්න. ඇත්තටම අපිට මෙතන රෙකමන්ඩ් කින් එකෙන් තමයි මේ ඒකනම් අපිට තැන්ක් කීපයක් දාලා තිබ්බා මේ තැන් මේ වට ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා කියලා. ඉතින් අපි හිතනවා අපි කරපු choice එක හොඳයි කියලා. අපිට හිත ගියේ මේකට. ඉතින් අපි මෙතෙන්ද ආවා. ඔව් අපි දැන් කෑම ඕඩර් කරන්න පෙන්නන්න කොහොමද කෑම කියලා. රස ඇති කියලා හිතනවා. අපි ඕඩර් කරපු කෑම ආවා. ඉතින් අපි ඕඩර් කරේ pineapple fried rice එකයි. මේක pad see you එක. pad see ew එක spicy එක. spicy medium දාලා අපි ගත්තේ. pineapple fried rice එක සාමාන්‍ය ඉතින් එහෙම තමයි තියෙන්නේ. මේ අපි ඇත්තටම එක්ස්පෙක්ට් කරේ අර pineapple එකක දාලා දෙන එක. මොකද අපි දැකලා තියෙන්නේ නැහැ. හැබැයි අපි එක දවසක්වත් කාලා නැහැ. ඉතින් අපි එහෙම එකක් ඒකනේ හිතාගෙන ඕඩර් කරාට ආවේ normal fried rice එකක්. මම හිතන්නේ ඒගොල්ලෝ pineapple pieces add කරලා තියෙන්නේ. මේ තියෙන pineapple pieces තියෙනවා. But looks good. කාලා බලමු. කාලා බලමු. ඩිනර් එකෙන් පස්සේ අපි 2 night stay එකට book කරපු තැනට අපි ආවා. මං මෙතනට යන්න මාරම ආසාවෙන් හිටියේ. මොකද කැන්ගරුස්ලා ගොඩාක් ඉන්නවා කියලා තිබ්බ නිසා. ඉතින් යද්දිම අපිට ඒක බලන්න හම්බෙච්ච එක මට මාරම හැපි. ඒගොල්ලන් ලයිට් එළියට කැමති නෑ මං හිතන්නේ. ඒක නිසා අපි වැඩි වෙලා හිටියේ නැහැ. මේ තමයි අපි 2 night stay එක ගත කරන්න තෝරගත්ත holiday apartment එක. මේ Hanging Rock Views කියන holiday apartment එක තියෙන්නේ වික්ටෝරියා වල වුඩන් කියන සයිඩ් එකේ. මෙල්බන් සිටි එකේ ඉඳන් 75 කිලෝමීටර්ස් වගේ තියෙනවා. ඉතින් අපිට 1 hour වගේ ගියා මෙතනට එන්න. තමයි අපේ ස්ටේ එකේ room tour එක. අපිට හම්බ වෙලා තියෙන සූට් එක. මේක තමයි bathroom එක. ඒකත් හොඳට spacious. ඒගොල්ලන් අපිට conditioner, shampoo, body wash, එතකොට towel, body lotion එකක් තියෙනවා. එතකොට toilet papers තියෙනවා. ඉතින් මෙතන තමයි අපිට දවස් දෙකකට ගෙදර. ඉතින් අපි හිතනවා මෙතන හොඳ දවස් දෙකක් අපිට එන්ජොයි කරන්න පුළුවන් වෙයි කියලා.
ලස්සනයිනේ. එතනින් එළිය තමයි පේන්නේ. උනාට අපිට දැන් නම් මොකුත් පේන්නේ නැහැ. අපි ඒ ටික ඉතින් දවල්ට පෙන්නන්න. එකක් තියෙනවා. එතකොට ටෝස්ට් එකක්, කොෆි මැෂින් එකක් රූම් එකකටත් තියෙනවා. එළිය ලොබි ඒරියා එකක් තිබ්බා. ඒගොල්ලෝ ඉතින් බ්‍රෙක්ෆාස්ට් බ්‍රෙඩ් එකක් බිස්කට් තියෙනවා. තියෙනවා. ටී, කොෆි, සුගර්, රයිස් උත් රයිස් නුත් තියෙනවා. පොඩි ක්‍රැකර්ස් වගේ ස්නැක්ස් වගේ තියෙනවා. වෙජිමයිට්, ඔයිල්, මයික්‍රෝවේව් එකක් තියෙනවා. ඔක්කොම ක්ලීන් කරන්න ඕනේ කරන දේවල්. මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒකේ තියෙනවා අපිට ඒගොල්ලෝ මිල්ක් දීලා තියෙනවා, ජෑම්, එග්ස්, හැම් තියෙනවා, බේකන්, ගොඩක් ජාති තියෙනවා. ටොමැටෝස් තියෙනවා, ඇවකාඩෝ, ඔයන්න කරන ඕනේ දේවලුත් හැමදේම ඒගොල්ලන් අපිට දීලා තියෙනවා. ඩිෂස් තියෙනවා, ෆොයිල් and මේගොල්ලන්ගේ මේ කොෆී වල කැප්සූල් තියෙනවා එකක. ඒකේ තියෙනවා normal coffee. ඊපස්සේ මේ බිස්කට් කියලා තියෙන ඒකේ තියෙනවා එක පොඩි පැකට්ස් ගොඩක් තිබ්බා. මේ වගේ අපිට බ්‍රෙක්ෆාස්ට් එකට එහෙම නැත්නම් බඩගින්නක් ආවම කන්න જાති මේ වගේ ගොඩාක් තිබ්බා. මම හිතන්නේ මේක තමයි අපේ වෝඩ්‍රෝබ් එක. මේ අපිට අතනින් රූම් එක ලොක් කරන්න පුළුවන් නේ. ඔව් එතනත් රූම් එකත් ලොක් කරන්න වෙනම දීලා තියෙනවා. විතරයි මම හිතන්නේ අද මෙතන ඉන්නේ. ඉතින් අපිට මේක යූස් කරන්නත් පුළුවන්. මෙතනින් එළිය පේනවා. දැන් නම් මොකක්වත් පේන්නේ නැහැ. මොකද අපි ඉදි ගොඩක් රෑ වෙච්ච නිසා. මේ තමයි ලොබි ඒරියා එකේ ඒගොල්ලන් අපිට දීලා තියෙන දේවල්. මෙතනත් කොෆි මැෂින් එකක් තියෙනවා. බ්ලෙන්ඩර් එකක්, කෙටල් එකක්. මම හිතන්නේ බිස්කට් තියෙනවා. මෙතන අපිට ඕන කරන ස්පයිසස්. මෙතනත් ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒකෙත් බටර්, සෝස් වර්ග කීපයක් තියෙනවා, ස්ප්‍රෙඩ් තියෙනවා. මේක තමයි මේන් ලොබි ඒරියා එක. මේකේ එතකොට සූට්ස් තියෙනවා 4ක් වගේනේ. සූට්ස් 4ක් තියෙනවා. මේක කොමන් ඒරියා එක. අද ඉන්නේ 4ටම අපි දෙන්න විතරයි. අද 4ම අපේ. ඒගොල්ලන් අපිට ඉම්පෝර්ටන්ට් වෙන පේපර්ස් කීපයක් මෙතන තියලා තියෙනවා. අපි මේ ඉන්න තැන ගැන ෆුල් ඩිස්ක්‍රිප්ෂන් එකක් ඒගොල්ලන් දීලා තියෙනවා. මෙතන අපිට ඇවිදින්න තියෙන්නේ මොනවද, බලන්න තියෙන්නේ මොනවද. ඒ වගේම මේ අවට අපිට යන්න පුළුවන් තැන් ගැනත් විස්තර. වයිනරි එකක් තියෙනවා, ඒක ගැනත් විස්තර තියෙනවා. ඒ වගේ අපිට වැදගත් වෙන ගොඩාක් දේවල් ඒකට මෙතන තියලා තියෙනවා. ඔයාලා පොත් කියවන්න කැමති කෙනෙක් නම් ඕගොල්ලන්ටත් මෙතන ගොඩාක් වටි පොඩි ගේම්ස් වර්ගත් ඒගොල්ලෝ තියලා තියෙනවා. බලමු අපිත් ඒවා යූස් කරේ බොහෝ විට. හරිම කියුට් ෆෘට් බාස්කට් එකකුයි ඒ වගේම ෆ්ලවර් වාස් එකකුත් තියලා තියෙනවා ඩයිනින් ටේබල් එකේ. අපි දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ සෙකන්ඩ් ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් අපි මෙතනට එන්න ස්පෙෂල්ම රීසන් එක උනේ ඒක තමයි. ෆර්ස්ට් ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න අපි සිඩ්නි ගියා. ඉතින් අපි හිතුවා සෙකන්ඩ් ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න අපි මෙල්බර්න් වලම අවට කොහෙට හරි යමු කියලා. අපි කේක් කාලා ඉවර වෙලා ඊට පස්සේ ටිකක් වෙලා ඉද්දී ආයේ බඩගින්නක් ආවා. දැන් මම හදන්නේ මිල්ක් ටී එකක් බොන්න. මෙයා හදන්නේ කොෆි එකක් බොන්න. ඉතින් අපේ ෆස්ට් ඩේ එක අපි රැප් අප් කරේ මේ විදිහට තමයි.
good morning guys. අපි දැන් චුට්ටක් වෙලා හැරලා අපි ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් ready වෙලා. ඔව් ඒගොල්ලෝ අපිට ඔක්කොම ಜಾති දීලා තියෙනවා. අපි ඒ ಜಾති ටිකත් අරගෙන ඉස්සරහට යන්න ඕනේ. මොකද මේ ලිපක් තියෙන්නේ ඉස්සරහ විතරයි. මේක ඇතුලේ අපිට කුක් කරන්න බෑ. පොඩි ඔය ටී කොෆි වගේ විතරයි හදන්න පුළුවන්. ඉතින් අපි ලොබි ඒරියා එකට යනවා බ්‍රෙක්ෆාස්ට් එක හදන්න. එහෙනම් බලමු අපි මොනවද බ්‍රෙක්ෆාස්ට් එකට හදන්නේ කියලා. දැන් බ්‍රෙක්ෆාස්ට් එක ඉවරයි. අපි කොෆි එකකුත් බිව්වා. අපි දැන් ඊට පස්සේ යන්න තියෙනවා තැන් 2කට 3කට වගේ. තාම ඉතින් අපි කල්පනා කරනවා ඔක්කොටම යනවද නැද්ද කියලා. ඒත් අනිවාර්යෙන්ම යන්න ඕනේ තැනක් තියෙනවා. ඒක තමයි අපි ඊළඟ ප්ලෑන් එක. ඔව් තියෙන වෙලාවත් එක්ක අපි මැනේජ් කරගෙන යන්න බලනවා. අද ගොඩක් සීතලයි හැබැයි. සීතලයි, ඒ කියන්නේ එළිය සීතලයි මම අවුව ටිකක් තියෙනවා ඒ උනට සීතල ගතිය තියෙනවා. ඇතුලේ ලොකුට සීතල නම් ඇත්තටම ඇතුලේ දැනෙන්නේ ඇතුලේ සීතල නෑ ඒ උනට එළිය සීතලයි. මෙතන මෙල්බර්න් හරියට වඩා ටික සීතලයි නේ. ඒට වඩා සීතලයි. ඉතින් මෙතන view එක අපි ඕගලන්ට වීඩියෝස් දාන්නම් හරිම ලස්සනයි. හැබැයි ඉතින් S2 පේන තරම්ම ලස්සනක් පෙනීද කියලා කියන්න බෑ. ඒ උනට මාරම ලස්සනයි. මොකද අපි එද්දි කළුවර වැටලා තිබ්බ නිසා වීඩියෝ ගන්න බැරුව ගියානේ. ඔව් මම නම් කලින් ඇවිත් නැහැ මෙතනට. මෙයා ඇවිත් තියෙනවා කලින්. ඉතින් ඒ ඇවිල්ලත් හොඳයිම කියලා හිතෙච්ච නිසා තමයි ආයෙමත් අපි බුක් කරේ. ඉතින් මෙතන යාලා හදලා තියෙන්නේ හැමෝටම කොමන් වෙන විදිහට බාබකියු ඒරියා එකක්. If you are planning to have a barbecue party, this is perfect for you guys. kilometers වගේ drive එකකින් පස්සේ අපි ආවා ෆොරස්ට් ග්ලේඩ් ගාඩන් එකට. ඔව්. ඒක අපිට එතන ඉඳලා 15 minutes වගේ ගියේ නේ. ඔව් අපි හිටපු තැන ඉඳන් 15 minutes වගේ. ලස්සන පාරකින් ආවේ. ඉතින් මේකට යන්න $15 ටිකට් එකක් ගන්න. අද සෙනග නෑ ලොකුවට මම හිතන්නේ වීක් ඩේ එකක් ඉඳ වෙන්නද. ඉඳ වෙන්නේ නැහැ. ටිකක් සීතල වැඩි. අපි හිතුවට වඩා සීතලයි මම හිතන්නේ. අවුවත් නෑ. සීතල ගතිය තමයි තියෙන්නේ. ටිකක් හරියනවා. ඔව්. සීතල ගතිය තමයි ගොඩක්ම තියෙන්නේ. Take this with you. You go left up this little track, past the ballerina statue, all the... Go left into the Japanese garden, be very careful on the stepping stones, come back, up the drive, the big fountain, the Toping Gardens, got a lovely bronze of the boy and his dog, and just here, nearly to me, is a big bronze of the hunter and his dog, so which is just there. අපි ඇතුළුනාට පස්සේ එන්ට්‍රන්ස් එකෙන් ටිකට්ස් ගත්තා. එතකොට යාලා දුන්න මැප් එක ඒගොල්ලන් හොඳට එක්ස්ප්ලেইন කරා. ඉතින් අපිට හරිම ලේසි වුණා අපිට ඕන තැන් හොයාගෙන යන්න.
දැන් අපි එන්ට වෙන්නේ මේපල් වෝක් එකට. දැන් අපි එන්ට වෙන්නේ ජැපනීස් ගාඩන් එකට. ගාඩන් ටුවර් එක ඉවරයි. වැස්සකුත් ආවා. ඉතින් අපි දුවගෙන ආවා. බලමු අපි ඊළඟට කොහෙටද යන්නේ කියලා. ෆොරස්ට් ග්ලේඩ් ගාඩන් එකේ ඉඳලා ඊට පස්සේ අපව ඉන්න තැනට ආවා. අපි හිතුවේ කන්න යන්න. ඒ වුණාට අපි බැලුවේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. ඒක තාම වහලානේ. ඒක 4 PM වල තමයි ඕපන් කරන්නේ. ඉතින් අපි එතකන් හිතුවා ඉතින් ඉන්න තැනට ඇවිල්ලා ටී එකක් බීලා. ඔව් ටිකක් සීතලයි. අපි ෆ්‍රීස් වෙලා හිටියේ අර ගාඩන් එකට ගිහින් එළියට ආවට පස්සේ මාරම සීතලයි. -2 වගේ ෆීල් වෙන්නේ. ඔව්. වෙද එක බලපුවාම එහෙම තිබ්බා. ඒගොල්ලන්ගේ කේක් බිස්කට්ස් වර්ග ගොඩක් තිබ්බා ඉස්සරහා. ඉතින් මම භාගයක් කෑවා. ඉතින් ඒවා ටිකකුත් අපි අරගෙන ආවා. ඒගොල්ලන් දීලා තියෙන මිල්ක් මාරම රහයි. මං හිතන්නේ දැන් අපි ෆ්‍රෙෂ් මිල්ක් කියලා කඩෙන් ගන්න ඒවා වගේත් නෙවෙයිනේ. මාරම ෆ්‍රෙෂ්. ඉතින් මිල්ක් බොටල් එකත් ඉවරයි. ඉවරයි. දැන් තියන්නේ කඩේ පැකට් එකක්. ඔව්. ඉන්දියන් කනවා කියලා හිතාගෙන ආවේ. ඊට පස්සේ අපි හිතුවා වියට්නාමීස් කනවා කියලා. ඔව් ඒතන වියට්නාම් රෙස්ටොරන්ට් එකකුත් ඒ හා පැත්තෙම තියෙනවා. මොකද අපි හිතපු ಜಾති බිරියානි වගේ ඔව්. ඒ කියන්නේ අපි කැමති ಜಾති මෙනු එකේ තිබ්බේ නැහැ. ඒ නිසා අපි ප්ලෑන් එක චේන්ජ් කරලා වියට්නාම් රෙස්ටොරන්ට් එකට ආවා. ඉතින් මේක තමයි අපි ඕඩර් කරපු එක. රයිස් නූඩල් එක. රයිස් නූඩල් එක, ටෝෆු and veggies. කාලා බලනවා. ඊට පස්සේ ඉතින් අපි තව මොනවා හරි ඕඩර් කරනවානේ. ඔව්. අපිට මදි වගේ හිතුණොත් තව මොනවා හරි ගන්නවා.
ෆස්ට් ඩේ එකේ අපිට ටයිම් එකක් හම්බුනේ නැහැ ටබ් එක යූස් කරන්න. හැබැයි සෙකන්ඩ් ඩේ එකේදී අපිට පුළුවන් වුණා බාත් ටබ් එකට වෙලා රිලැක්ස් එකේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්න. ඇත්තටම ලන්ච් එකට තමයි ගියේ. පරක්කු වෙලා ගියේ. ලන්ච් ඩිනර් ප්ලස් දෙකම කියලා අපි හිතුවා. ඉතින් අපි අර ඔයගලන්ට පෙන්නපු වියට්නාමීස් කඩෙන්නේ කෑවේ. ඉතින් ඒත් අපිට උමනාව තිබ්බ ෆ්‍රයිඩ් රයිස් වගේ රයිස් එකක් කන්න. ඒකින්ද අපි හිතුවා ඉතින් එහ පැත්ත තව චයිනිස් කඩයක් තිබ්බා. ඒකටදී ඒක වහලා තිබ්බේ පහට අරිනවා කියලා තිබ්බේ. ඔව් අපිට ඉතින් එච්චරලා බලන් ඉන්න බැරි නිසා බඩේ නිසා අපි අර කාලේ ඉවර වෙද්දී චයිනීස් එක ඇරලා. ඔව් ඊට පස්සේ අපි ඉතින් එකකින් ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් ආව රැට. බඩගිනිනොත් කන්න කියලා හිතාගෙන. ඉතින් බඩගින්නක් ආවා. ඔව් දැන් අපි හදන්නේ ෆ්‍රයිඩ් රයිස් එක කන්න. ඒකත් හොඳයි වගේ. චයිනා බා ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ තමයි. ඒ වගේම තමයි. ඔයගලන්ට කලින් පෙන්නුවානේ ගේම්ස් ගොඩක් ඒගොල්ලන්ගේ තිබ්බා එක එක බොක්ස් වල දාලා. ඉතින් අපි හිතුවා මේ ස්නේක් ඇන්ඩ් ලැඩර්ස් ගේම් එක ප්ලේ කරන්න. නයි ගේමක් ගහන්න යන්නේ යාළුවනේ. බලමු මේ තියෙන කෑලි ජාත ටික. මේක තමයි බෝඩ් එක. ලයිස් එක තියෙනවා. ටිකක් තිබ්බා විතර. පොඩි පටන් ගන්න තියෙනවා. පටක් සිලෙක්ට් කරලා. මොකද මට කාව. ඔන්න ඉතින් නයි ගේම ඉවරයි. මම පස්සේ පටන් අරගෙන මන් දින්න. මන් තාම 68. මං ගියා 100ට. කොළ පාට වාසනාවන්තයි. රනිල් දිනුවා. ඔව්. පරක් වුණාට අපි දින්න. කදිනවද? පරාජය පිළියර නිදා ගන්නවද? පරාජය පිළියර නිදා ගන්න. ඔව් අපිට හෙට උදේ 10ට චෙක් අවුට් වෙන්න තියෙනවා. ඒක නිසා ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් හදන්නත් ඕනේ. එතකොට වෙලා මදි. ඒක නිසා අපි ඉතින් දැන් නිදාගෙන හෙට ආයේ ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකේදී හම්බෙමු. Good night guys. කලින් දවසේ බ්‍රෙක්ෆාස්ට් එකට අපි දෙන්නම ආස වුණ නිසා දෙවනි දවසෙත් අපි ඒ බ්‍රෙක්ෆාස්ට් එකම හැදුවා. Good morning guys. අපි බ්‍රෙක්ෆාස්ට් එක හදලා දැන් කන්න යන්නේ. ඉතින් ඊට පස්සේ අපි චෙක් අවුට් වෙන්න ඕනේ 10ට දැන් 9 වගේ වෙලා. අපි ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්තා සටස් ගාලා. ඔව්. ඊට පස්සේ ඉතින් අපි කාලා දැන් බඩු ටික පැක් කරගෙන යන්න තමයි තියෙන්නේ. ඒත් එක්කම අපේ vlog එකත් මෙතනින් ඉවරයි. ඔව්. අපේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරා නම් ඉතින් අපිව subscribe කරලා වීඩියෝ එක like එකක් එහෙම දාන්න. තව අලුත් vlog එකකින් අපි හම්බෙමු. අපි තව ගමනක් plan කරලා තියෙනවා යන්න. ඔව්. එතකොට මේ vlog එකෙන් අපි ආයේ හම්බෙමු. ඔයගලන්ට ලින්ක් එක පහලින් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේගොල්ලෝ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙන් බුක් කරගatti තව අඩුයි කියලා තිබ්බා. එතන පොඩි කාඩ් එකක්. එහෙමනොත් අපි ඒකේ ඩීටේල්ස් දාන්න. අපි නම් බුක් කරේ booking.com එකේ. ඊට වඩා සමහර විට අතනින් හොඳ ප්‍රයිස් එකක් ගන්න පුළුවන් වෙයි කියලා අපිට හිතෙනවා. අපි next time එද්දී ඉතින් එතන බුක් කරලා තමයි. See you. See you. Bye. Bye.